මිනසන් කොනිචිවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ ජපන් භාෂාවෙන් කොහොමද සතියේ දවස් කියන්නේ කියලා. පළවෙනි දවස් තමයි සවුන්දා. අපි සවුන්දා ඉඳන් පටන් ගමු. සවුන්දාට කියන්නේ ගෙත්සුයෝබි කියලා. ආයෙ පාරක් ගෙත්සුයෝබි කියලා. අඟහරුවාදට කියන්නේ කයෝබි කියලා. කයෝබි. බදාදට කියන්නේ සුයියෝබි කියලා. සුයියෝබි. බ්‍රහස්පතින්දට කියන්නේ මොකුයෝබි කියලා. මොකුයෝබි. සිකුරාදට කියන්නේ කින්යෝබි කියලා. ආයෙ පාරක් කින්යෝබි කියලා. සෙනසුරාදට කියන්නේ දොයෝබි කියලා. දොයෝබි. ඉරිදට අපි කියන්නේ නිචියෝබි කියලා. නිචියෝබි කියලා. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. සයනරා.